අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළේ එයා ලංකා ට්‍රයිස්ටා ගුවන් යානයක සිදු බෝම්බ පිපිරීම විමුක්ති කොටි සංවිධානයේ ක්‍රියාවක් බවට සාධක ලැබී ඇතැයි ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුළත් මුදලි මහතා රූපවාහිනියට පැවසීය. මේ අනතුරින් 20 දෙනෙක් මරුමුවට පත් වූ අතර තවත් 24 දෙනෙක් තුවාල ලැබුවහ. අද පෙරවරු 9:20ට පමණ බෝම්බය පුපුරා යන අවස්ථාවේදී සිටි ඔෆ් කොලම්බෝ නම් වූ එයා ලංකා ට්‍රයිස්ටා ගුවන් යානය ගුවන්තොටුපොළේ ධාවනපතේ නවත්තා තිබින. ලන්ඩනයේ සිට සූරිචා ඩුබායි හරහා අද පෙරවරුවේ කටුනායකට පැමිණි මෙම ගුවන් යානය පිපිරීම සිදු වූ අවස්ථාවේදී මාලිය බලා පිටත් වීමට සූදානම් වෙමින් තිබිණි. ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත් වීමට නියමිතව තිබුණේ පෙරවරු 9:15ට වුවත් කෙසේ හෝ එහි පැයක ප්‍රමාදයක් විය. කොළඹදී ගුවන් යානයට පටවනු ලැබූ භාණ්ඩ අතර තැන්පත් කොට තිබූ බෝම්බය ගුවනේදී පුපුරන අන්දමට සකස් කොට තිබුණි. කෙසේ වුවද පැයක ප්‍රමාදය නිසා යානය ගුවනට නැංවීමට ප්‍රථම එය පුපුරා ගොස් ගිනිබත් විය. විනාඩි 5ක සුළු කාලයක් ඇතුළතදී ගුවන්තොටුපොළේ ගිනි නිවන සේවා මගින් ගින්න මැඩපාත්වනු ලැබුවද පිපිරීම නිසා ඇති වූ කම්පනයෙන් ගොඩනැගිල්ලේ වීදුරු ජනෙල් සුණු විසුණු වී ගියේය. ගුවන් යානයේ සිට අනතුරට ලක්ව බේරුණු එක් පුද්ගලයෙක් ඒ පිළිබඳව මෙසේ විස්තර කරයි. මගේ හිතවිතිය සහ මම අපේ ආසන වෙත ගොස් අසුන් ගත්තෙමු. ඇය සිටියේ කවුළුව සමීපයේය. විනාඩි 10කට පමණ පසුව මා පිටුපසින් භයානක ශබ්දයක් නිකුත් විනි. අප සිටියේ ගුවන් යානයේ පිටුපස අසුන්වලය. පිපිරීමෙන් අනතුරුව ගුවන් යානයේ සීනිම කඩා වැටීමත් සමග සියල්ල දුමින් පිරී ගියේය. අපි අසුන් මතින් නැගී ඉවතට පැමිණියෙමු. ගුවන් යානයේ සමහර කොටස් සුණු විසුණු වී ගියේය. And there was an enormous bang and the ceiling came down and the smoke just came through, and then my girlfriend managed to get out and climbed over me, and then I climbed over the back of the seat as well, and there was nothing. Our seat was sitting on the edge. අනතුරට පත් බොහෝ දෙනා දැවී ගොස් අඳුනා ගැනීමට අපහසු තත්ත්වයකට පැමිණ ඇති බැවින් මම වැඩ කරන ග්ලාස් ඔක්කොම කඩාගෙන ආවල් ඒකම දැක්කා මේ ප්ලේන් එකේ පිටපස්සක හරිය කඩාන පල්ලට යනවා ගිනි අර ගන්නවා. අනතුරටපත් බොහෝ දෙනා දැවී ගොස් හඳුනා ගැනීමට අපහසු තත්ත්වයකට පැමිණ ඇති බැවින් ඔවුන්ගේ අනන්‍යතාවය සෙවීම අපහසු බව එම කටයුතු වල නිරත වූ පවසති. And I'm informed that there are 2 dead bodies lying at the Sri Lanka Air Force Base mortuary. මේ ඔක්කොම එකට පාසලේදී මේ කලිසම් ඔක්කොම එකයි. වැඩි ප්‍රසිද්ධියට පත් වූ බ්ලැක් ටයිගර්ස් නැමැති කණ්ඩායමක් විසින් මෙම ක්‍රියාව සිදු කර ඇති බවත් සමාජික සංඛ්‍යාව වසන් කිරීම පිණිස යානය තුළ තබා තිබුණු හිස්වැසුම් වල කණ්ඩායමේ ලාංඡනීය තිබුණු බවත් තවදුරටත් සඳහන් වෙයි. මේ සිදු වූවහම ගුවන්තොටුපොළ ගමනාගමන කටයුතු සඳහා වසා දමනු ලැබූ බවත් ඒ වටා ආරක්ෂක බලඇණියක් රැඳූ බවත් දන්වා ඇත. මෙම කණ්ඩායම ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය සමග සම්බන්ධකම් පවත්වන බවට සාක්ෂි ඇත. ගුවන්තොටුපොළ අනතුරින් පසුව වසා දමන ලද නමුත් අද සවස යලිත් ගුවන් ගමන් සඳහා විවෘත කරන ලදී. ගුවන් යානය තුළ බෝම්බයක් පිපිරීම නිසා හටගත් අනතුරින් තුවාල ලැබුව අය සමහරෙක් මීගමු රෝහල වෙතද සමහරෙක් කොළඹ මහ රෝහල සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙතද ගිලන් රථ හා හෙලිකොප්ටර් යානා මගින් පිටත් කර යවනු ලැබූහ. මෙම අනතුරින් බරපතල තුවාලලත් අය කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු සේවයේ ප්‍රතිකාර ලබති. හදිසි අනතුරු සේවයට ඇතුළත් කරනු ලැබූ තුවාලකරුවන් 11 දෙනාගෙන් එනම් පිරිමි 8 දෙනා සහ කාන්තාවන් 30 දෙනාගෙන් එක් අයෙකු මිය ගොස් ඇත. මියගොස් ඇති පුද්ගලයා ජපන් ජාතිකයෙකු බව සැලවේ. තුවාල ලබා ඇති සෙසු අය අතර ඉංග්‍රීසි ජාතිකයෝ 2 දෙනෙක්ද ජපන් ජාතිකයෝ 2 දෙනෙක්ද එක් ජර්මන් ජාතිකයෙක්ද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කොට ඇති එක් පුද්ගලයෙකු සරත් පෙරේරා නම් වූ ශ්‍රී ලාංකිකයෙකි. ජාතික ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කරනු ලැබූ නිවේදනයකට අනුව තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව බලාපොරොත්තු ප්‍රමාණයට වඩා අඩුය. තුවාලකරුවන් සිටියේ 24 දෙනෙකු පමණි. එයා ලංකා ට්‍රයිස්ටා ගුවන් යානයේ පිපිරීම සිදු වූ අවස්ථාවේදී ඒ අසලින් ඉන්දිය ගුවන් යානය වෙත ගමන් කළ ඉන්දිය ගුවන් නියමුවෝ 2 දෙනෙක්ද තුවාල ලැබුව අය අතර වෙති.
අද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ එයා ලංකා ගුවන් යානයක සිදු බෝම්බ පිපිරීම තුර්කි අගමැති ටර්කට් ඕසාල් මහතා සමග සාකච්ඡා පවත්වමින් සිටි අගමැති ආර් ප්‍රේමදාස මහතාට දැනගන්නට ලැබී එතුමා මෙම අනතුර සම්බන්ධයෙන් තමා බලවත් ශෝකයට පත්වියයි පවසන පණිවිඩයක් එවා ඇත. අගමැතිතුමා හා මැතිනිය මියගිය අයගේ පවුල්වල අයට සිය කනගාටුව පළකොට සිටින බැව්ද මේ අන්දමේ ත්‍රස්තවාදී ක්‍රියා සෑම කෙනෙකුම දැඩිසේ හෙලා දකිනු ඇතැයි තමා විශ්වාස කරන බවද එම පණිවිඩයේ තවදුරටත් සඳහන් වෙයි. සාමාන්‍ය මහජනතාවට සහ ඔවුන්ගේ දේපොළට හානි ගෙන දෙන ප්‍රචණ්ඩ ක්‍රියා ඉතාමත්ම ඛේදජනකයයිද මේ නිසා ඒවා හෙලා දැකීම අත්‍යවශ්‍යයිද කියමින් කොළඹ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයද මෙම ක්‍රියාව තදින්ම හෙලා දුටුවේය. මීට අමතරව ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා දැනට ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඉන්දිය නියෝජිත පිරිසේ නායක පී චිදම්බරම් මහතාද මෙම බෝම්බ ප්‍රහාරය හෙලා දැක ඇතැයි එම නායකයාගේ ප්‍රකාශය උපුටා දක්වන රොයිටර් ප්‍රවෘත්ති සේවය පවසයි. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී එයා ලංකා ගුවන් යානයක් පිපිරීමෙන් සිදු වූ විනාශයේ හේතු කොට මරණයට පත් වූ අහිංසක පුද්ගලයන් පිළිබඳ සිය ශෝකය පළ කළ ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුළත් මුදලි මහතා එම ම්ලේච්ඡ ක්‍රියාව හෙලා දුටුවේය. එය නිදහස සඳහා කරනු ලබන සටනක් නොව කටුක ත්‍රස්තවාදී ක්‍රියාවක් පමණකයි බව පැවසූ ඇමතිතුමා රට තුළ ඇති ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සෙවීමේ අරමුණින් කොළඹ නගරය තුළ ඇති සාමකාමී භාවය කඩාකප්පල් කිරීම සඳහා බෙදුම්වාදී ත්‍රස්තවාදීන් විසින් ගන්නා ලද පියවරක් බවද සඳහන් කළේය. බෝම්බය යානය තුළට ගෙන යනු ලැබූ ආකාරය පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යන බවද ඒකාබද්ධ හමුදා අනදෙන නිලධාරී ජෙනරාල් සිරිල් රණතුංග මහතා රූපවාහිනියට ප්‍රකාශ කළේය. මෙම කනගාටුදායක අවස්ථාවේදී පිහිට වූ සියලු දෙනාටමත් විශේෂයෙන්ම විශාල ගින්නක් පැතිර යාම වැළැක්වූ ගිනි නිවන හමුදාවටත් ජෙනරාල්වරයාගේ ප්‍රශංසාව හිමි වුණි. විනාශයටපත් ට්‍රයිස්ටා යානය අලුත් වැඩියා කිරීමට නොහැකි තත්වයකට පත්ව ඇතිමුත් එහි ගමන් කළ මගින් මෙන්ම ගුවන් යානයද සම්පූර්ණයෙන්ම රක්ෂණය කර ඇති බව එයා ලංකා නිලධාරියෙක් රූපවාහිනියට පැවසීය. ආර් ප්‍රේමදා අධිකාරීන්ගේ හෝ එයා ලංකා සමාගමේ අවසරය නොමැතිව ගුවන් තොටුපළින් පිටතට යාමට ඇතැයි සැක කරන බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් සේපාල ආටිගල මහතා රූපවාහිනියට ප්‍රකාශ කළේය. එයා ලංකා ආයතනයේ දුරකථන අංක 2.07.1.4ට වහම